සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම සංජය විජේසිරිරත්න. ඉතින් මම හිතුවා අද ඉංග්‍රීසි පාඩමක් අරගෙන ඉන්න වචන දෙකක් පිළිබඳව මේ ඩොකියුමන්ට් එකේ මුලින්ම තියෙන වචන දෙක ගැන after සහ before කියන වචන දෙක. එතකොට after කියන්නේ පසුව එහෙම නැත්නම් පස්සේ කියන්න පුළුවන්. පසුව පස්සේ. before කියන්නේ පෙර කලින් කියලා ගන්න පුළුවන්. තේරුම හැටියට. මේකේ තියෙන ඉතුරු වචන ටික මම නැවත වීඩියෝස් වලින් ගේන්න බලාපොරොත්තු වෙනවා. නැත්නම් මේ වීඩියෝ එක දිග වෙනවා. ඒ නිසා තමයි මට තියෙන කාල වේලාවත් එක්ක තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. දැනුමක් ලබා ගන්න පාසල් යන දරුවන්ට වගේම ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති ඔයාලා හැමෝම වෙනුවෙන්. ඉතින් ඒක මතක් කරනවා මගේ පන්ති පැවැත්වෙනවා නිවින්‍ය උසස් අධ්‍යාපන ආයතනයේ උගල්බට 6 සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ට. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ දුව පුතාව මේ පන්ති සඳහා යොමු කරලා ඉංග්‍රීසි දැනුම ලබා ගන්න ඒ දරුවන්ට උදව්වක් වෙන්න. හරි අපි යමු. එහෙනම් මේකට after කියලා කියන්නේ පසුව පස්සේ. එතකොට පළවෙනි උදාහරණයේ විදිහට මම අරගන්නවා I go to sleep after watching TV. I go to sleep after watching TV. මම නින්දට යනවා TV බලලා ඉවරුණාට පස්සේ. ඒක තමයි මේකේ තේරුම. ඒකම කියන්නෝනේ මම මේ ඩොකියුමන්ට් එක හැදුවේ මගේ පන්තියේ එක පන්තියක දරුවෙක් වෙනුවෙන්. ඉතින් අර මම මේ ඩොකියුමන්ට් එකේ තියෙන සිංහල එක බලාගෙන නෙමෙයි ඔයාලට මේක දැන් පැහැදිලි කරන්නේ. ඉංග්‍රීසි එක විතරයි මම බලන්නේ. මම ඒක සිංහලට පරිවර්තනය කරලා කියනවා. ඒ නිසා මේ ඩොකියුමන්ට් එකේ තියෙන සිංහල එකම නෙමෙයි වෙන්න පුළුවන්. මම වීඩියෝ එකේ සඳහන් කරන්නේ ඒ ගැන වැඩිය හිතන්න එපා. හරි. දෙවෙනි වාක්‍ය She called me after lunch. She called me after lunch. ඇය මට කෝල් කරා ලන්ච් එකෙන් පස්සේ. නැත්නම් ලන්ච් කියන්නේ දවල් කෑම, දවල් කෑමෙන් පස්සේ. ඇය මට කෝල් කරා දවල් කෑමෙන් පස්සේ. After the rain. After the rain. වැස්සෙන් පස්සේ we went outside. අපි එළියට ගියා. වැස්සට පස්සේ අපි එළියට ගියා. ඕක තමයි ඒක තේරුම. වැස්සට පස්සේ අපි එළියට ගියා කියන්නේ වැස්ස නැවතුණාට පස්සේ අපි එළියට ගියා කියන අදහස. හතරවෙනි උදාහරණය I'll tell you after the meeting. I'll tell you after the meeting. මම ඔයාට කියන්නම් රැස්වීමෙන් පස්සේ, මීටින් එකෙන් පස්සේ. ඉතින් මේ after මෙතන යොදලා තියෙන්නේ මම එක එක ටෙන්ස් වලට අදාළව. ඉතින් මේ ටෙන්සස් පිළිබඳ සම්පූර්ණ දැනුම මම මගෙන් ඉගෙන ගන්න, මගේ පන්තිවල ඉගෙන ගන්න දරුවන්ට කියලා දීලා තිනවා. ඉතින් ඒ දරුවෙක් මේ වීඩියෝ එක නරඹනකොට එයා දන්නවා ඇයි මෙතන I'll කියලා එදලා තියෙන්නේ, ඇයි she called කියලා එදුනේ කියලා. ඉතින් ඒ නිසා මම මේක අර සම්පූර්ණ ටෙන්ස් දැනුමත් එක්කම යන්න මේ වීඩියෝ එක කරන්නේ නැහැ. මගේ මේ බලාපොරොත්තුව තියෙන්නේ after යොදන්නේ කෙසේද කියලා දැනුම ලබා දෙන්න. ඊළඟට පස්වෙනි උදාහරණය he arrived after 6 pm. he arrived after 6 pm. ඔහු හවස 6ට පස්සේ ආවා. ඔහු ආවා. arrived කියන්නේ ඇත්තටම ආව නෙමෙයි, පැමිණියා, ළඟා වුණා. he arrived after 6 pm. ඔහු ළඟා වුණා හවස 6ට පස්සේ. නැත්නම් හවස 6ට පස්සේ ඔහු පැමිණියා කියන එක. 6 වෙනි උදාහරණය after work I feel tired. After work I feel tired. ඒ කියන්නේ වැඩ ඉවර වුණාට පස්සේ මට මහන්සියක් දැනෙනවා. වැඩ ඉවරුණාට පස්සේ මට මහන්සි. ඔය අදහස තමයි සරලව ගත්තොත්. 7 වෙනි උදාහරණය we had
tea after dinner. We had tea after dinner. අපි රෑ කෑමෙන් පස්සේ තේ බිව්වා. අපි රෑ කෑමෙන් පස්සේ තේ බිව්වා. We had tea. අපි බිව්වා තේ after dinner. රෑ කෑමෙන් පස්සේ. රෑ කෑම dinner. 8 වෙනි උදාහරණය after a while. after a while. ටික වෙලාවකට පස්සේ he smiled. ඔහු hina වුණා. ටික වෙලාවකින් නැත්නම් ටික වෙලාවකට පස්සේ ඔහු hina වුණා. 9 වෙනි උදාහරණය I'll do it after you leave. I'll do it after you leave. මම ඒක කරන්නම් ඔයා ගියාට පස්සේ. මම ඒක කරන්නම් ඔයා ගියාට පස්සේ. මම ඒක කරන්නම් ඔයා ගියාට පස්සේ. I'll do it after you leave. 10 වෙනි උදාහරණය after school we play cricket. after school we play cricket. අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ. ඉස්කෝලෙන් පස්සේ අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා කියන එක තමයි එතන තියෙන්නේ. ඉතින් නැවතත් මතක් කරනවා මගේ පන්ති පැවැත්වෙනවා නිවින්‍ය උසස් අධ්‍යාපන ආයතනය උගල්බෙඩ. ඉතින් පුළුවන් ඔයාගේ දුව පුතාව නංගිව මල්ලිව දන්න කෙනෙක් ඉන්නවනම් යොමු කරන්න. ඉංග්‍රීසි නිවැරදිව හා සරලව ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ වලිනුත් එතකොට තව තවත් ඒ ඉගෙන ගන්නා දැනුම තාහුරු කරගෙන ඒ දරුවට විභාග වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ඊළඟට මම යනවා මම ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන before කියන වචනයට. before කියන්නේ පෙර කලින් කියන තේරුම. before කියන්නේ පෙර කලින් කියන තේරුම. මේ before කියන වචනේ යොදලා අපිට පුළුවන් විධාන ලබා දෙන්න. wash your hands before eating. wash your hands before eating. ඔයාගේ අත් හොදන්න කෑමට පෙර. ඔයාගේ අත් හොදන්න කෑමට පෙර නැත්නම් කෑම කන්න කලින් ඔයාගේ අත් හොදන්න කියලා අපිට කියන්න පුළුවන්. එතකොට after කිව්වේ පසුව පස්සේ. මෙතන before කියන්නේ පෙර කලින්. එහෙනම් දෙවනි උදාහරණය I woke up before sunrise. I woke up before sunrise. මම නැගිට්ටා ඉර පායන්න කලින්. ඉර පායන්න කලින් මම නැගිට්ටා. I woke up before sunrise. තුන්වෙනි උදාහරණය Please call me before you go. Please call me before you go. ඔයා යන්න කලින් මට කෝල් කරන්න. Please call me. කරුණා කරලා මට කෝල් කරන්න. Before you go. ඔයා යන්න කලින්. ඉතින් ඒක මතක් කරන්න ඕනේ ඔයාටත් පුළුවන් දැන් මේවා පුහුණු වෙන්න ප්‍රැක්ටිස් කරන්න. කොහොමද ප්‍රැක්ටිස් කරන්න ඕනේ? මෙන්න මේ වාක්‍යයක් අරගෙන ඒ වාක්‍ය චුට්ට වෙනස් කරලා වාක්‍ය හදන්න අලුතෙන්. දැන් මෙතන ගන්න පුළුවන් please call me before you go වෙනුවට please call me before you sleep. ඔයා නිදා ගන්න කලින් මට කෝල් කරන්න. එතකොට අර ඔයා වෙනස් කරේ අර you go වෙනුවට you sleep. එතකොට ඔයාට අලුත් අදහස් වෙනවා. අලුතෙන් වාක්‍ය උඩන ගන්න පුළුවන්. එතකොට පුළුවන් ඔයාගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්න. ඒවා ඊට පස්සේ භාවිතා කරන්න පුළුවන්. හතරවෙනි උදාහරණය finish this before 5 pm. finish this before 5 pm. මේක ඉවර කරන්න පහට කලින්. මේක ඉවර කරන්න පහට කලින්. finish this before 5 pm. මේක ඉවර කරන්න පහට කලින්. හවස පහට කලින්. ඒකයි pm තියෙන්නේ. මේක ඉවර කරන්න හවස පහට කලින්. හරි. ඊළඟට පස්වෙනි උදාහරණය he had breakfast before work. he had breakfast before work. ඔහු වැඩට යන්න කලින් උදේ ආහාරය ගත්තා. ඔහු උදේ ආහාරය ගත්තා වැඩට යන්න කලින්. he had breakfast before work. හයවෙනි උදාහරණය are you seen this movie before. are you seen this movie before.
මම මේ චිත්‍රපටිය මීට කලින් දැකලා තියෙනවා. Are you seen this movie before? මම මේ චිත්‍රපටිය මීට කලින් දැකලා තියෙනවා. හත්වෙනි උදාහරණය think before you speak. think before you speak. කතා කරන්න කලින් හිතන්න. think හිතන්න before කලින්. you speak ඔයා කතා කරන. එතකොට ඔයා කතා කරන්න කලින් හිතන්න. think before you speak. අටවෙනි උදාහරණය she left before I arrived. she left before I arrived. මම ඇය ගියා before කලින් I arrived. මම පැමිණීමට කලින්. එතකොට මම පැමිණීමට කලින් ඇය ගියා. she left before I arrived. arrived කියන්නේ පැමිණෙනවා. නවවෙනි උදාහරණය take medicine. medicine කියන්නේ ඖෂධ බෙහෙත්. take medicine බෙහෙත් ගන්න. before meals. meal කියන්නේ ආහාර වේල. එහෙනම් ආහාරයට කලින්, කෑමට කලින්. take medicine before meals. කෑම කන්න කලින් බෙහෙත් ගන්න කියන එක තමයි කියන්නේ. take medicine before meals. 10 වෙනි සහ අවසාන උදාහරණය. මොකද මේ ඊටු ටික මම කතා කරන්නේ තවත් වීඩියෝ එකකින් මට තියෙන කාල වේලාවත් එක්ක. 10 වෙනි උදාහරණය I'll meet you before the show. I'll meet you before the show. මං ඔයාව මුණ ගැහෙන්නම් ප්‍රසංගයෙන් පස්සේ. I'll meet you before the show. මං ඔයාව මුණ ගැහෙන්නම් ප්‍රසංගයෙන් පස්සේ. එහෙම නැත්නම් අපේ වචනෙන් කියනවා නම් I'll meet you before the show. මං ඔයාව මුණ ගැහෙන්නම් show එකෙන් පස්සේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයාට දැනුම ලබා ගන්න හැකි වෙනවා කියලා. මම නැවත නැවතත් මතක් කරනවා මේ වීඩියෝ නැවත නැවත බලලා ඒවා මතකයට නගා ගන්න. ඒ වගේම ඉගෙන ගන්න දරුවන්ගෙන් මං ඉල්ලනවා මේ වාක්‍ය වෙනස් කරලා නැවත නැවත හදලා ඔයාට පුළුවන් ඔයාගේ දැනුම දියුණු කරගන්න. ඉතින් මේ වීඩියෝව එකපාරක් නෙමෙයි දෙපාරක් නෙමෙයි දවසකට එකපාරක් ගන්න හැරි බලලා මේ before සහ after කියන වචන දෙක යෙදෙන තැන් හරියට බලන්න. මේක ඉදිරියට යොදන්නත් පුළුවන් පසුවට යොදන්නත් පුළුවන්. බලලා ඔයාට පුළුවන් ඔයාගේ දැනුම දියුණු කරගන්න. ඉතින් මම නැවතත් මතක් කරන අවසාන වශයෙන් මගේ පන්ති පැවැත්වෙනවා නිවිඤ්ඤා උසස් අධ්‍යාපන ආයතනයේ උගල්බඩ. ඉතින් පුළුවන් කැමති කෙනෙක් ඉන්නවා නම් 6 වෙනි ඉඳන් 11 වෙනි වෙනකන් ඒ පන්ති වලට සහභාගී වෙලා නිවැරදිව හා සරලව මුල ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගන්න. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝස් දාපු ගමන් බලන්න. ඔයාට පුළුවන් එතකොට ඔයාගේ දැනුම තව තවත් දියුණු කරගන්න. ඒ වගේම ඉගෙනගත්ත දේ තාහවුරු කරගන්න.